ආයිබෝවන් කිලි පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් එදා වගේම මමත් ඕගලන්ට කියලා දෙන්න හදන්න යන්නේ අලුත්ම අලුත් software එකක් ගැන. අලුත් නෙමේ ඒක පරණයි. ඉතින් මම අලුත් software එකක් කිව්වේ මම ඕගලන්ට දැනුවත් කරන්න විතරයි. ඉතින් මේක සිංහල ෆොන්ට් කන්වර්ටර් එකක්. ඒ කියන්නේ ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ඕනම සිංග්ලිෂ් එකක් සිංහල ෆොන්ට් එකක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි අද මං කියන්න යන්නේ. ඉතින් මේක මුලින්ම ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නම් Google Chrome browser එකට යන්න ඕනේ. ගිහිල්ලා මෙතනින් සර්ච් කරන්න ඕනේ සිංහල ෆොන්ට් කන්වර්ටර් ඩවුන්ලෝඩ් කියලා. ඉතින් මෙතනින් තියෙනවා ඒ ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක. ඉතින් මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක ඩවුන්ලෝඩ් කරපු නිසා මම මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඉතින් මම මේ ඇප් එක මෙතනින් මම ඕපන් කරගන්නවා. හරි. දැන් මෙතනින් සිංග්ලිෂ් තියෙනවා. සිංග්ලිෂ් තමයි මුලින්ම යන්න ඕනේ. ඉතින් මෙතන මේ Unicode test එකේ මේකේ අර පොඩි කීවර්ඩ් එකක් තියෙනවා. මේ control එක ස්පේස් එක ඉබුවාම සිංග්ලිෂ් එකට යන්න පුළුවන්. හරිද? ඒක ඔයගලන්ට දැනගන්න පුළුවන්. උඩ තියෙන notification එකේ. ඉතින් මෙතනින් මේ මම දානවා පුරා විද්‍යාව කියලා. එන්නට කියලා බලමු. කාර්මික විප්ලවය. හරිද? මේක මම මෙතන කාර්මික විප්ලවය කියලා තමයි මම මෙතන ලියලා තින්නේ සිංග්ලිෂ් වලින්. මෙතන සිංහල Unicode එක ඔටෝම මෙතනින් ජෙනරේට් වෙනවා. ඉතින් මේ කාර්මික විප්ලවය කියන එක මම මෙතනින් කොපි කරලා මෙතන කන්වර්ට් එකට ගිහිල්ලා Unicode to ANSI මෙතනට යනවා. ඒ කොපි කරපු එක මම මෙතනට පේස්ට් කරලා FM බින්දුමතිය කියන ෆොන්ට් version එකේ කාර්මික විප්ලවය කියන එක මෙතනින් ඔටෝ ජෙනරේට් වෙනවා. ඊට පස්සේ මේක මම කොපි කරලා ඕගොල්ලෝ දැන් මෙතනින් හිතා ගන්න බෑනේ මෙහෙම වුණාද කියලා. ඉතින් මම Microsoft Word එකට ගිහිල්ලා එතනට ගිහිල්ලා මම ඒ කොපි කරගත්තු FM බින්දුමතිය එකේ ෆොන්ට් එක මම මෙතන පේස්ට් කරලා දානවා. මේක හිතා ගන්න බෑ අnder දෙමළයක් වගේ මෙතන තමයි තියෙන්නේ. මේ ඉංග්‍රීසි ෆොන්ට් එකක් තියෙන හින්දා තමයි. දැන් මෙතන තියෙන FM බින්දුමතිය. බලන්න කාර්මික විප්ලවය කියලා ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේක මේ කීබෝඩ් එකෙන් ඉතින් සාමාන්‍ය ටයිප් කරනවට වඩා අරක ගොඩක්ම ලේසි. ඉතින් මගේ channel එක මෙතනින් ඉවරයි. ආයෙත් වෙන දවසක සෙට් වෙමු.